මීමුණ හෙවත් ලෙප්ටෝස්පයිරෝසිස් කියන්නේ අපි දැනුවත් වුවොත් පහසුවෙන් වළක්වා ගන්න පුළුවන් රෝගයක්. හැබැයි අපි නොහිතන විදිහට අපේ ශරීරයට මේ බැක්ටීරියාව ඇතුල් වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. අද අපි ඒ ගැන දැනුවත් වෙමු. මීයන්ගේ මුත්‍රා මගින් මෙම බැක්ටීරියාව තෙතමනය සහිත කුඹුරු ජලයට ඉතා පහසුවෙන් ඇතුල් වෙනවා. එවිට බූඩ් නොමැතිව කුඹුරුවල වගා බිම්වල වැඩ කරන ගොවියන්ගේ යම් සිරීමක් හෝ පැල්මක් කකුල්වල පවතී නම් එමගින් ඉතා පහසුවෙන් මෙම බැක්ටීරියාව ඔවුන්ගේ ශරීරගත වෙනවා. දෙවනුව ගම් වතුර තද වැසි කාලවලදී පරිසරයේ තියෙන අපද්‍රව්‍ය සියල්ලම ජලයට මුසු වෙනවා. ඔබ ආරක්ෂිත පියවරක් නොගෙන සීරීම් සහිත සමක් ඇතිව මේ අපිරිසිදු ගම් වතුරේ ඇවිදිනවා නම් එය මීඋන වැළඳීමේ ඉතාම අවදානමක් ඇති කරනවා. දූෂිත ආහාර හෝ ජලය මීයන් ගැවසෙන ස්ථානවල නිසි ලෙස ආවරණය නොකර තබා ඇති ආහාර හෝ ජලය මී මුත්‍රා වලින් දූෂණය වෙන්න පුළුවන්. ඔබ එවැනි අපිරිසිදු ආහාර පරිභෝජනය කළහොත් බැක්ටීරියාවට ඍජුවම ඔබේ ශරීරගත වෙන්න පුළුවන්. ඉතින් මේ රෝගයෙන් බේරෙන්න සෑම විටම ආරක්ෂිත බූට් සපත්තු සහ අත්සුම් භාවිතා කළ යුතුයි. ආහාර හා ජලය හොඳින් ආවරණය කරගත යුතුයි. එසේම ගොවිතැන් කටයුතු කරන ගොවියන් හට තද වුණ මුත්‍රායාමේ අඩුකමක්, මුත්‍රා දැවිල්ලක්, කුන්දේ කැක්කුමක් වැනි රෝග ලක්ෂණ ඔබට ඇති වී ඇතිනම් වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතුය. එමගින් වකුගඩු අකර්මණ්‍යතාවයේ වැනි බරපතල සංකූලතා වලින් ඔබට බේරීමට හැකි වේ.